වැඩි හිටියෙක් මේ තරුණ පිරිස සමග ඉන්න. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ ආදරණීය පියන්තයේ කරුණා කරලා මේ ස්ථානෙට එන්න පුළුවන් නම් මේ තමයි හාමුදුරනේ මේ භූමිය අපට වාර්ෂිකව වසරේ නිතිපත හැමදාම මේ භූමිය පරිත්‍යාග කරලා මේ ගේ පරිත්‍යාග කරලා මේ කූඩු රාජයා හදන්න අවස්ථාව ලබා දීපු අයියා. ඔහු ටිකක් හැංගුණා. ඉතින් මා කියන්න ඕන ඊට කලින් අතීතයක් මා මේ ගමට මුලින්ම පය තබන විට මේ ප්‍රදීප් කුමාර මල්ලි ගයාන් මිහිඳු ඒ වගේම අරවින්ද මේ සංජු ඊටාම පුංචි අඩි 3ක්වත් නැති කූඩුවක් අපේ හාමුදුරනේ කරකවනවා. මා මේ ගමෙන් තමයි විවාහපත් උනේ. ඒ නිවසට යන පාරයිනේ ඒ ජගත්තයි ලැබිවල් ගාව. ඒ දවස්වල රුපියල් 300ක් කියන්නේ ස්වාමීන් වහන්සේ වැඩි හිටියෙක් මේ තරුණ පිරිස සමග ඉන්න. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ ආදරණීය පියන්තයේ කරුණා කරලා මේ ස්ථානෙට එන්න පුළුවන් නම් මේ තමයි හාමුදුරනේ මේ භූමිය අපට වාර්ෂිකව වසරේ නිතිපත හැමදාම මේ භූමිය පරිත්‍යාග කරලා මේ ගේ පරිත්‍යාග කරලා මේ කූඩු රාජයා හදන්න අවස්ථාව ලබා දීපු අයියා. ඔහු ටිකක් හැංගුණා. ඉතින් මා කියන්න ඕන ඊට කලින් අතීතයක් මා මේ ගමට මුලින්ම පය තබන විට මේ ප්‍රදීප් කුමාර මල්ලි ගයාන් මිහිඳු ඒ වගේම අරවින්ද මේ සංජු ඊටාම පුංචි අඩි 3ක්වත් නැති කූඩුවක් අපේ හාමුදුරනේ කරකවනවා. මා මේ ගමෙන් තමයි විවාහපත් උනේ. ඒ නිවසට යන පාරයිනේ ඒ ජගත්තයි ලැබිවල් ගාව. ඒ දවස්වල රුපියල් 300ක් කියන්නේ ස්වාමීන් වහන්සේ වැඩි හිටියෙක් මේ තරුණ පිරිස සමග ඉන්න. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ ආදරණීය පියන්තයේ කරුණා කරලා මේ ස්ථානෙට එන්න පුළුවන් නම් මේ තමයි හාමුදුරනේ මේ භූමිය අපට වාර්ෂිකව වසරේ නිතිපත හැමදාම මේ භූමිය පරිත්‍යාග කරලා